පින්නතනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මේ මරණානුස්සති භාවනාව නිවැරදිව වඩන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරන්න බුදුරජාණන් වහන්සේගේ ආයුෂය කොච්චරද? භාග්‍යතුන් වහන්සේගේ ආයුෂය අවුරුදු 80යි කියලා සීමා කරන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේගේ ආයුෂය අවුරුදු 80යි නෙමෙයි. නමුත් භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ පරමාවශයත් ඉතා උසස් ආකාරයෙන් තිබුණා. භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලෙම අවුරුදු 160ක් බක්කුල මහරහතන් වහන්සේ වැඩ හිටියා නම් ඒ තරම් දීර්ඝායුෂයක් තිබුණානේ. නමුත් එතනින් භාග්‍යතුන් වහන්සේගේ ආයුෂයත් අවුරුදු 160යි කියන්න පුළුවන්ද අපිට? නෑ, භාග්‍යතුන් වහන්සේගේ ආයුෂය ඊට වඩා බොහෝම වැඩි. මොකද භාග්‍යතුන් වහන්සේට අවශ්‍ය නම් මහා කල්පයක් වැඩ ඉන්න පුළුවන්නේ. ඒක ආනන්ද හාමුදුරන්ට දේශනා කරනවානේ. ආනන්ද අවශ්‍ය නම් 4 이르දිපාද වඩාපු උතුමන්ට මහා කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියලා. ඉතින් ඇයි භාග්‍යතුන් වහන්සේ එහෙම ප්‍රකාශයක් කළේ? එහෙම ප්‍රකාශයක් කළේ ආනන්ද හාමුදුරුවෝ ආරාධනා කළා නම් ස්වාමීනි ලෝක සත්වයාට අනුකම්පා කරනසේක්වා. ලෝකයාගේ හිතසුව පිණිස භාග්‍යතුන් වහන්සේ මුළු ආයු කාලයේම වළඳනසේක්වා කියන ආරාධනාව කළා නම් භාග්‍යතුන් වහන්සේට අදත් වැඩ ඉන්න පුළුවන්. නමුත් ඉතින් ආනන්ද හාමුදුරන්ට ආරාධනාව කරන්න මාරයා ඉඩ දුන්නේ නැහැ. ඒක මං හිතන්නේ වර්තමාන අපිට තියෙන අකුසල ශක්තියක් නිසාම වෙන්න ඇති. ඉතින් වරක් දෙවරක් ප්‍රකාශ කළත් ආනන්ද හාමුදුරුවෝ ආරාධනාව කළේ නැහැ. නැවත මතක් කළත් ආනන්ද හාමුදුරුවෝ ආරාධනාව කළේ නැහැ. සඳහන් කරන්නේ ආනන්ද හාමුදුරුවන්ගේ හිත මාරයා අල්ලගෙන හිටිය කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ආයු සංස්කාර අතහැරියා. මෙතන ඉඳලා මෙන්න මේ කාලයේ ගෙවුනට පස්සේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියලා. ආයු සංස්කාර අතහරිනවත් එක්කම අහස කැළඹෙන්න පටන් ගත්තා. විදුලි කොටන්න පටන් ගත්තා. අකුණු පුපුරන්න පටන් ගත්තා. මේ මහ පොළොව වෙවුලන්න පටන් ගත්තා. ස්වභාව ධර්මයේ මහ පුදුම විපර්යාසයක් සිද්ධ වෙන්න පටන් ගත්තා. මොකද පින්නතුනි ලෞතර බුදු කෙනෙක් කියලා කියන්නේ ස්වභාව ධර්මයේ ඉක්මවල එහාට ගියපු කෙනෙක් නේ. ඒ කියන්නේ මුළු ස්වභාව ධර්මයේම දිනලානේ තිබුණේ. ලෞතර බුදු වෙනවා කියලා කියන්නේ ස්වභාව ධර්මයේ දිනනවා කියන එකයි. අපි හැමෝම ස්වභාව ධර්මයට යටත්. නමුත් මුළු ස්වභාව ධර්මයේම බුදුරජාණන් වහන්සේට යටත්. ඒකට කරුණු කොච්චර ධර්මයේ තුල පෙන්නලා තියෙනවද? පින්නතුනි අපි පය තිබ්බොත් යම් තැනක කටුවක් තිබුණොත් කටුව ඇනෙනවා. ඇණයක් තිබ්බොත් ඇණේ පෑගෙනවා. ගල්බරළු තිබුණොත් ගල්බරළු ඇනෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ යම් තැනක සිරිපතුල තියෙනවද? මහ පොළොව ලෑස්ති වෙලා බලාගෙන ඉන්නවා ඒ සිරිපතුල බාර ගන්න. ඒකයි ලක්කන සූත්‍ර අට කතාවේ සඳහන් කළේ යම් තැනක භාග්‍යතුන් වහන්සේ වඩිනවනම් ඒ මාර්ගයේ තියෙන උස්තැන් හැම එකක්ම මිටි වෙනවා. ඒ කියන්නේ ගල් කැට බොරළු නොයෙක් දේවල් මතුවලා තියෙනවා ඔක්කොම යට යනවා. වලගොඩලි තියෙන සියලුම දේවල් ගොඩ වෙලා පිරීලා සමතලා වෙනවා. ඒ නිසා උස්තැන් මිටි වෙනවා. මිටිතැන් ඉස්සෙනවා කියලා සඳහන් කරනවා. මහා ආවාටයක බුදුරජාණන් වහන්සේ සිරිපතුල තියන්න හැදුවත් භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල පිළිගන්න ඒ ආවාටය එතනින් ඉවත් වෙනවා. මහා ගිනි අඟුරු වලකට භාග්‍යතුන් වහන්සේ සිරිපතුල දිගු කළත් නෙළුම් මලක් හරි පිපිලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපතුල බාර ගන්නවා. සඳහන් කරන්නේ මොන තරම් හුළඟක් හමාගෙන ආවත් භාග්‍යතුන් වහන්සේගේ පාංශුකුල චීවරයේ කොනවත් කවදාවත්ම හොලවන්න බෑ කියලා. අපි සමහර සුළං පිළිබඳව අහනවා.
සාගරයේ මහා ජලකඳන් අහසට ඔසවලා ගන්න තරම් මහ සුළං පිළිබඳව අපි අහනවා. ඒ විදිහේ හුළඟක් හැමුවත් මේ පාංශු කුල චීවරයේ කොනවත් හොලවන්න සමත් නැහැ කියලා කියන්නේ. ඒකට හේතුව තමයි මේ ස්වභාව ධර්මයේ දිනලා තියෙන්නේ. වහින් නැති වෙහි වස්සවන්නත් පුළුවන්. වහින වෙහි පායවන්නත් පුළුවන්. මේ ලෝකයේ සජීවී අජීවී ඕන දෙයක් භාග්‍යතුන් වහන්සේට පුළුවන් වෙනස් කරන්න. ඒ සඳහා පොඩි කාලයක් නෙමේ මහා කල්ප අසංඛ්‍ය 20 ලක්ෂ එකක් තරම් කාලයක් තුල රැස් කරගත්ත පුණ්‍ය ශක්තියක් තියෙනවා. ඉතින් මේ කාලේ ඒ වාගේ පුණ්‍යවන්ත උතුමන් අපිට අපේ ඇස් දෙකෙන් දකින්න නැති නිසා මේ වාගේ කාරණා සැක කරන අය ඕන තරම් ලෝකේ අද ඉන්න පුළුවන්. මිනිස්සුන්ගේ මරණය සිද්ධ වෙන ආකාර දෙකක් පිළිබඳව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තං කාල මරණං අකාල මරණම්පි ද්විදං හෝති. මේ මරණානුස්සති භාවනාවට අරමුණු කරන ආකාරයේ මරණ දෙකක් තියෙනවා කියලා. ඒ මරණ දෙක තමයි කාල මරණය සහ අකාල මරණය කියලා කියන්නේ. එතකොට මොනවද කාල මරණ කියන්නේ? මොනවද අකාල මරණ කියන්නේ කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. ඉපදීමට හේතු වුණ කුසල ශක්තිය. කෙනෙක් මේ ලෝකේ ඉපදෙන්නේ පුණ්‍ය ශක්තියක් නිසානේ. එතකොට මෙලව පැවැත්ම සඳහා අරගෙන ආපු කුසල ශක්තිය ඉවර වුණාම සිදුවෙන මරණයක් තියෙනවා. ඒකට කියන්නේ ආයුක්ඛය මරණය. ආයුෂයේ අවසන් වීමෙන් වෙන මරණය කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් සඳහන් කරනවා අරගෙන ආපු ආයුෂයේ අවසන් වෙලා මැරුණා. එහෙම නැත්නම් ඉපදීමට හේතු වුණ කුසලය ඉවර වෙලා මැරුණා. මේ ආකාර දෙකෙන්ම මේ කාරණාව සඳහන් කරන්න පුළුවන්. එතකොට මොනවද අකාල මරණ කියලා කියන්නේ? සඳහන් කරනවා මනුස්ස ලෝකේ ඉපදීම සඳහා අරගෙන ආපු ආයුෂය සහ ඒ උපද්දවපු පුණ්‍ය ශක්තිය ඉතුරු වෙලා තියෙනකොට බලවත් කර්මයක් නිසා මැරිලා යනවා. ආයුෂයේ ඉතුරුයි. එහෙම නැත්නම් පුණ්‍ය ශක්තිය ඉතුරුයි. අපි මේක කතා කරනවානේ. ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය, උපච්ඡේදක මරණය කියලා. ඒතර ආයුක්ඛය මරණය කියලා කියන්නේ ආයුෂ ඉවරයි. කම්මක්ඛය මරණය කියලා කියන්නේ කර්මය ඉවරයි. උභයක්ඛය මරණය කියලා කියන්නේ ආයුෂයයි කර්මයයි දෙකම ඉවර වෙලා සිද්ධ වෙන මරණය. උපච්ඡේදක මරණය කියන්නේ හදිසියේ මරණයටපත් වෙනවා. ආයුෂයක් තියෙනවා. කර්මයක් තියෙනවා. නමුත් කිසියම් හේතුවක් නිසා හදිසියේ මැරෙනවා. ඔක භාග්‍යතුන් වහන්සේ උපමාවකින් පැහැදිලි කළා. පහනක් දල්වලා තියෙනකොට ඒ පහන දල්වන්න යොදාගත්ත තෙල් සහ තිරය සමහර වෙලාවට තිරය දැවිලා ඉවරයි. නමුත් තාම තෙල් තියෙනවා. තිරය ඉවර නිසා පහන නිමිලා. තව වෙලාවක අපි දකිනවා තිරය ඉතුරු වෙලා තියෙනවා. නමුත් තෙල් ඉවර වෙලා පහන නිමිලා. තවත් අවස්ථාවක දකිනවා තෙලුයි තිරයයි දෙකම එකම විදිහට ඉවර වෙලා පහන නිමිලා. හැබැයි තව මොහොතක හදිසියේ හුළඟක් නිසා තෙලුත් තියෙනවා තිරෙත් තියෙනවා ඒත් පහන නිමිලා. එහෙම නැත්නම් වෙන බලපෑමකින් පහන බිම වැටුන නිසා පහන නිමිලා. ඒ කියන්නේ ආයුෂයයි කර්මයයි දෙකම තියෙනකොට පුද්ගලයා අතිරේක හේතුවක් නිසා මරණයටපත් වෙනවා. මේ කාරණාව පැහැදිලි කරනවා පුණ්‍යක්ෂය කියන කාරණාව. කෙනෙක් පින ඉවර වෙලා
මරණයට පත් වුණොත් ඔහු සුගතියට තමයි හේතු වෙන්නේ. පින ඉවර වීමෙන් මරණයට පත් වෙලා ආපහු සුගතියට තමයි යන්නේ. නමුත් සඳහන් කරනවා නිරයේ උපදින්නේ කුසල ශක්තියෙන් නෙමෙයි. නිරයේ උපදින්නේ පින ඉවර වෙලත් නෙමෙයි. එහෙනම් නිරයේ උපදින්නේ පව නිසා කියලා. නිරයෙන් චුත වෙන්නේ පව ඉවර වෙච්ච නිසා. පව නිසා නිරයේ උපදිනවා. පව ඉවර වුණ කාලෙක නිරයෙන් චුත වෙනවා. එතකොට පින්නතුනි මෙන්න මේ කාරණාව පැහැදිලි කරනකොට තව විස්තර කරනවා ආයුෂය ඉවර වෙලා තිබියදී ප්‍රතිසන්දිය ඇති කරන කර්මයාගේ මහලු බව නිසා ඇතිවෙන මරණය ඒට කියන්නේ පුණ්‍යක්ෂය කියලා. ආයුෂය ඉතුරුයි. මේ ලෝකේ ප්‍රතිසන්දිය ඇති කරවපු කුසල ශක්තියේ මහලු බව කියලා කියන්නේ ඒ කුසල ශක්තිය ඉවරයි. ඒ කුසල ශක්තිය ඉවර නිසා මරණයට පත් වෙලා ඒකට කියන පුණ්‍යක්ෂය මරණය කියලා. පින ඉවර වෙලා මරුණා. සතර අපායේ උපදවන මරණයට මෙහෙම කියන්නේ නෑ පව ඉවර වීම නිසා සිද්ධ වෙන මරණයක් කියලා ඒ කාරණාව සඳහන් කරනවා. ඉතින් මේක තවත් ඉස්සරහට විස්තර කරනකොට අට කතාවල් වල මේ ආයුෂයේ මරණය මේ කාරණාව විවිධ ආකාරයෙන් තව විස්තර කරනවා. යම් පුද්ගලයෙකුගේ ඉපදීම පිළිබඳව ගතිය කාලය ආහාරය නිසා ඒ පුද්ගලයාගේ ආයුෂයේ විවිධ වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒක සඳහන් කරනවා අද කාලේ මිනිස්සුන්ගේ ආයු ප්‍රමාණය යම් තරමක්ද. එතකොට ඒ කියන්නේ මේ කාලේ වැඩිම ආයුෂයක් භුක්ති විඳිනවා නම් කොච්චර කාලයක් ජීවත් වෙනව ඇද්ද? සාමාන්‍යයෙන් කලාතුරකින් අපට අහන්න ලැබෙනවා අවුරුදු 105ක් විතර ජීවත් වුණා කියලා. සමහර කෙනෙක් අවුරුදු 103ක් 104ක් ජීවත් වුණා කියන කාරණාව වර්තමානයේ අපි අහනවා. එතකොට යම් කාලයක යම් පුද්ගලයෙක් මෙන්න මෙච්චර කාලයක් ජීවත් වුණා කියලා සඳහන් කරනවා නම් වැඩිම ආයුෂයක් සාමාන්‍යයෙන් ඒ කාලෙට පරමාවශ්‍යයි කියලා සැලකන්නේ ඒ ආයු ප්‍රමාණයයි. නමුත් එහෙම කෙනෙක් ඉන්නේ ඊටාම කලාතුරකින් ඉන්නේ. දැන් භාග්‍යතුන් වහන්සේගේ කාලේ පරමාවශ්‍ය අවුරුදු 160යි කියලා සැලකුවේ. එතකොට කවුද 160ක් වැඩ හිටියේ? බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. ගිහි කාලේ ගිහි ජීවිතයේ අවුරුදු 80ක් ගත කළා. අවුරුදු 80ෙන් තමයි පැවිදි වෙන්නේ. පැවිදි ජීවිතෙත් අවුරුදු 80ක් ගත කරනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. දිවස්ලාභීන් අතර අගතනතුර ලබන අනුරුද්ධයන් වහන්සේ අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. සබ්බකාමී මහරහතන් වහන්සේ අවුරුදු 140ක් වැඩ ඉඳලා තියෙනවා. එතකොට දෙවනි ධර්ම සංගායනාවේ මූලිකත්වය අරගන්නේ සබ්බකාමී මහරහතන් වහන්සේනේ. ඒතර උන්වහන්සේ අවුරුදු 140ක් වැඩ ඉඳලා තියෙනවා. දෙවනි සංගායනාව වෙනකොට අවුරුදු 120 සම්පූර්ණ කරලා ඉඳලා තියෙනවා. එතකොට ඒ කියන්නේ දෙවනි ධර්ම සංගායනාව වෙනකොටත් ආයුෂ අති දීර්ඝ කාලයක් තිබිලා තියෙනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි මේ ආයුෂයාගේ ක්ෂය වීම වශයෙන් සිදුවෙන මරණය ආයුක්කය මරණයයි. නමුත් මෙතන පැහැදිලි කරනවා සතර 이르දිපාද වඩපු ඇතැම් ගිහි අයත් අවුරුදු 120කට වඩා ඉඳලා තියෙනවා නම් සතර ඉද්ධිපාද වඩපු නෙමෙයි පින්නතුනේ සතර ඉද්ධිපාද වඩලා නැති ගිහි අයත් ඒ කාලේ අවුරුදු 120ක් ජීවත් වෙලා තියෙනවා නම් සතර ඉද්ධිපාද වඩලා තියෙන
ඒ ප්‍රමාණය මනාව සම්පූර්ණ කරලා තියෙන ලෞතර බුදුරජාණන් වහන්සේට ආයුෂ් කල්පයේ වැඩ ඉන්න බැරියයි කියලා. ඒ කාරණාව විශේෂයෙන් පැහැදිලි කරනවා අචින්තේය අප්‍රමාණ ගුණයන්ගෙන් යුක්තයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ. මොකද ලෞතර බුදු කෙනෙකුගේ ගුණය මෙච්චරයි මෙපමණයි කියලා අපි කාටවත් තීරණය කරන්න බෑනේ. ඒක සඳහන් කළේ තවත් ලෞතර බුදු කෙනෙකුටවත් තීරණය කරන්න බෑ කියලා. බුද්ධෝපි බුද්දස්ස බණෙය්‍ය වන්නං කප්පම් පිචේ අඤ්ඤමබා සමානෝ කීයේත කප්පෝ චිර දීග මන්තරේ වන්නෝන කීයේත තථාගතස්ස. එක ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ අසීමාන්තික බුද්ධ ගුණය තවත් ලෞතර බුදු කෙනෙක් මහා කල්පයක් පුරාවට දේශනා කළොත් මහා කල්පය ඉවර වෙනවා දේශනා කරන්න තව බුදු ගුණ ඉතුරු වෙනවා. ඒ කියන්නේ මේ අපි කතා කරනවා වගේද ලෞතර භාග්‍යතුන් වහන්සේගේ දේශනා විලාසය සඳහන් කරන්නේ ඇල්ලක් පහළට ගලනකොට අතුරු සිදුරු නැතුව වතුර වැක්කිරෙනවනේ. ශ්‍රී මුක ධාතුවෙන් ගලාගෙන යන දහම් ගඟුලත් අතුරු සිදුරු නැතුවම ගලනවා කියලා. ඒ මොනතරම් වේගෙන් කතා කරනවද බුදුරජාණන් වහන්සේ? සාමාන්‍යයෙන් අග්‍රෝපස්ථායක ආනන්ද හාමුදුරුවෝ එක වචනයක් අපි උදාහරණයට ගමු අම්මා කියලා කියනකොට ආනන්දයන් වහන්සේ එකපාරක් අම්මා කියනකොට සරියුත් මහරහතන් වහන්සේ 8 පාරක් අම්මි කියලා කියනවා. මණ්ඩේ වාග් විලාසය ඒකට කොච්චර වේගවත්ද කියලා. සරියුත් මහරහතන් වහන්සේ එකපාරක් අම්මි කියනකොට ලෞතර බුදුරජාණන් වහන්සේ 8 පාරක් අම්මි කියනවා. එතකොට සඳහන් කරනවා සාමාන්‍යයෙන් අපි කතා කරනවා නම් අපි එකපාරක් අම්මි කියනකොට ආනන්ද හාමුදුරුවෝ 8 පාරක් අම්මි කියනවා. ආනන්ද හාමුදුරුවෝ එකපාරක් අම්මි කියනකොට සාරිපුත්තයන් වහන්සේ 8 පාරක් අම්මා කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට අපි එකපාරක් අම්මා කියනකොට සරියුත් මහරහතන් වහන්සේගේ මුවෙන් 64 වතාවක් අම්මා කියන වචනේ පිට වෙනවා. අපි එකපාරක් අම්මි කියනකොට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් අම්මා කියන වචනේ 512 වතාවක් පිට වෙනවා. ඉතින් ඒ තරම් වේගවත් වාග් විලාසයක් භාග්‍යතුන් වහන්සේට තියෙන්නේ. ඒ තරම් වේගෙන් කතා කරන නිසා තමයි මේ ඇල්ලක් ගලනවා වගේ දහම් ගඟුල ගලනවා කියලා කියන්නේ. නමුත් ඒ තරම් වේගෙන් භාග්‍යතුන් වහන්සේ කතා කළා කියලා වචනවල අපැහැදිලි බවක් තියෙනවද? දැන් අපි එහෙම කියන්න ගියොත් නම් කියන වචනේ කියවෙන්නේ නැහනේ. මොකද අපේ දිව ඒ තරම් වේගෙන් නැමෙන්නේ නැහැ. ඉතින් මේ සඳහා අවශ්‍ය පිං සංසාරේ ඇති තරම් පුරලා තියෙනවා. අනික භාග්‍යතුන් වහන්සේගේ ජීවහා ධාතුව මල් පෙත්තක් වගේ කියලා කියන්නේ. බොහොම වේගෙන් ඕන පැත්තකට නැමෙනවා. ඉතින් මේ වාගේ කාරණා ගොඩක් නිසා භාග්‍යතුන් වහන්සේට බොහොම වේගෙන් දිව හසුරවන්න පුළුවන්කම තියෙනවා. අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරය මොනතරම් මිහිරි වෙන්නේ නැද්ද? ධර්මාශෝක මහරජුරුවන්ගේ එක බිසව අසන්දි මිත්‍රා සෝවාන් උනෙත් කුරවි කිරිල්ලකගේ හඬ අහලා. මොකද භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ නාදය කුරවීක නාදය වගේ කියලා කියන්නේ. ඊට වඩා අතිශයින්ම මිහිරි වෙන උපමා කරන්න හඬක් නැහැනේ. එහෙනම් කුරවීක නාදය කියන්නේ කුරවි කුරුල්ලෝ කෑ ගහනකොට ඒ ප්‍රදේශය මත් වෙනවා කියලා කියන්නේ. සාගරේ පීනන මාළුවෝ ජලයේ මතු පිටින් ගමන් කරනවා කියනවා මේ හඬ අහන්න. අහසේ ඉගිල්ලෙන කුරුල්ලෝ පියා සලන එක නතර කරනවා නතර කරලා මේ කුරවීක පක්ෂීන්ගේ හඬ අහගෙන ඉන්නවා කියනවා.
මුවෙක් පිටිපස්සෙන් කොටියෙක් එළවනකොට මරණ බයෙන් දුවන මුවා මේ කුරුල්ලගේ හඬ ඇහුනහම ඔසවගත්ත පාදයේ බිම තියන්න මතක නැතුව හඬට සවන් දෙනවා කියනවා මරණ බය පැත්තක ගිහිල්ලා. පිටිපස්සෙන් එළවන කොටියත් එහෙමයි. ඒ තරම් හඬක්. ඉතින් මේ කතාව අහලා අසන්දි මිත්‍ර දේවියට හිතෙනවා මේ කුරුල්ලෙකුගේ හඬ අහන්න ඕනේ කියලා. දැන් ධර්මාශෝක රජුරු කූඩුවක් හදලා හිමාලයට යවලා කුරුල්ලෙක් අරගෙන ආවා. මේ කුරුල්ලෝ ගේන්න වෙන කවුරුත් යන්නේ නැහැ. ඉබේම කූඩුවම තමයි යන්නේ. කූඩුවම ගිහිල්ලා කුරවි කිරිල්ලක් ළඟ නතර වුණාම කිරිල්ලිට ගිල්ලිලා යන්නත් බෑ. මොකද මේ කූඩුවටම යන්නම වෙනවා. අපිට නම් ඉක්මනට අල්ලලා දාලා වහගන්න වෙනවනේ. නමුත් මේ කිරිල්ලිට එහෙම යන්න බෑ. මේ කූඩුවට යන්නම වෙනවා හින්දා කූඩුවට රිංගනවා. ඉතින් කූඩුවට රිංග ගත්තාම කූඩුව ආපහු රජ්ජුරුව ගාවට එනවා. ඉතින් කිරිල්ලි අරගෙන එළියෙන් තිබ්බට කෑ ගහන්නේ. කන්නේ බොන්නෙත් නෑ ඔහේ නිදාගත්තා වගේ ඉන්නවා. කුරුළු විශේෂඥයෝ ගෙනල්ලා රජ්ජුරුව කාරණාව ඇහුවම කියනවා මහරජය මෙයා කෑ ගස්සවන්න පුළුවන්. මෙයා කතා කරවන්න නම් නෑදෑයෝ පේන්න ඉන්න ඕනේ කියලා. නැත්තම් මේගොල්ලෝ කතා කරන්නේ නැහැ. ඉතින් එහෙමනම් නෑදෑයෝ පේන්න නම් ආයි කුරුල්ලෝ ගේන්න එපේ. හැබැයි මේ කුරුළු විශේෂඥයෝ කියනවා කැඩපත් කීපයක් දෙන්න අපි කතා කරවන්නම් කියලා. කිරිල්ලිගේ වටේටම කැඩපත් ටික තියෙනවා. සියලු දෙනාම අයින් වෙනවා. මිනිස් කතාවේ හඬක් නැතිකොට කිරිල්ලි හිස ඔසවලා බලනවා. ඉතින් අර කැඩපත් වලින් වටේටම තමන්ගේ ඥාතීන් තමයි පේන්නේ. එතකොට කෑ ගහනවා සතුටට. ඉතින් මේගොල්ලෝ කෑ ගහනවා කියලා කියන්නේත් හිමාලයේ ඉදෙන මී අඹවල යුෂ තුඩින් අරගෙන අනුභව කරලා ප්‍රීතියට හඬ නගනවා කියලා කියන්නේ. ඉතින් මේ වෙලාවේ කෑ ගහනවා ඥාතීන් දැක්ක නිසා. ඉතින් ඒ හඬට මුළු පැලලුප් නුවර මත් වුණා කියලා සඳහන් කරන්නේ. අසන්දි මිත්‍ර දේවිය කල්පනා කරනවා මේ තිරිසන් කිරිල්ලිගේ හඬ මේ තරම් මිහිරි නම් මගේ භාග්‍යතුන් වහන්සේගේ අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරය කොයි වගේ මිහිරි වෙන්නේ නැද්ද කියලා හිතනකොටම ඉපදිච්ච ප්‍රීති සෝමනස්සයත් එක්කම සෝවාන් වෙනවා. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ හඬ අපිට කවදාවත් අනුමාන කරන්න බෑ මෙන්න මේ වගේ වෙන්න ඇති කියලා. මොකද කුරවීක කිරිල්ලට අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වර නැහැ. ඉතින් තව කෙනෙක් තර්ක කරන්න ප්‍රශ්න කරන්න පුළුවන් රජ්ජුරුව යවන කූඩුව කොහොමද එහෙම යන්නේ? රජ්ජුරුව ළඟට කිරිල්ලිත් අරගෙන කොහොමද කූඩුව එන්නේ? මේවා විශ්වාස කරන්න බැරි කතානේ කියලා වර්තමානයේ ඕන තරම් දකින්නවනේ අපි. නමුත් ඒ කාරණාව මේ දේශනාවෙමත් ඉස්සරහටත් පැහැදිලි වෙනවා. මොකද ධර්මාශෝක රජුරෝ රජ වෙන්නේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි. ධර්මාශෝක රජුරවන්ට සමහර දෙවියොත් පාලනය කරන්න පුළුවන්, යටින් නාගලෝකෙත් පාලනය කරන්න පුළුවන් බලයක් තියෙනවා. ඒක කොයි කාලෙද ලබන්නේ? හුඟක් ඈත සංසාරයේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට මීපැණි පූජා කරලා කරන ප්‍රාර්ථනාවත් උඩින් යදුනක් යටින් යදුනක් මට මගේ ආඥාව පතුරවන්න ලැබෙන්න ඕනේ කියලා. මේ පැණි පූජාවේ අනුභවය. ඉතින් මේ පැණි වෙලෙන්ද ගාවට පසේ බුදුරජාණන් වහන්සේ යොමු කරන්නේ එක කාන්තාවක්. පසේ බුදුරජාණන් වහන්සේට මීපැණි ස්වල්පයක් වමනා වෙලා ස්වාමීනි ඉස්සරහට යන්න පැණි විකුණන තැනක් තියෙනවා කියලා යොමු කරන්නේ මේ කාන්තාව. පැණි පාත්‍රයක් පුරවලා දන් දෙනවා. ඒ පැණි පාත්‍රයත් අරගෙන ආපහු එනකොටත් අර කාන්තාව ඉන්නවා. ස්වාමීනි මේ පැණි ලැබුණද කියලා අහනවා. ලැබුණා කියනවා. ස්වාමීනි මේ පැණි දුන්න කෙනා මුකුත් ප්‍රාර්ථනා කළාද කියලා අහනවා. එතකොට ඔහුගේ ප්‍රාර්ථනාව බුදුරජාණන් වහන්සේ ඇයට මතක් කරනවා. අංගේලව ඈත් ප්‍රාර්ථනා කළා. ස්වාමීනි මහ පොළොවට රජ වෙනකොට උඩින් යදුනක් යටින් යදුනක් බල පරාක්‍රමයේ පතුරවනේ ඔහුගේ රජ වෙන ආත්ම භාවයේ ඔහුගේ බිරිඳ වෙන්න මට පින් ලැබෙන්න ඕනේ. මොකද මේ ප්‍රාර්ථනාව ඔහුට කරන්න භාග්‍යතුන් වහන්සේ දෙන්ට යොමු කළේ මමයි.
ආන්ගේ කාන්තාවත් තව ප්‍රාර්ථනා ගොඩක් කරනවා. අන්න ඒක නිසා තමයි අන්තිම ජීවිතයේ ධර්මාශෝක රජුගේ විසව වෙලා ඉපදෙනවා. අසන්දි මිත්‍ර කියලා නම තියන්නේ ඇඟේ කිසිම නැමෙන තැනක් පේන්නේ නැහැ. දැන් අපි නැමෙන තැන් පේනවනේ. නමුත් ඒ ශරීරයේ නැමෙන තැනක් හොයන්න බෑ. නැමෙන්න ඕනේ තැනින් නැමෙනවා. නමුත් නැමෙන තැනක් හොයන්න බෑ. ඒකයි අසන්දි මිත්‍ර කියලා කියන්නේ. ඉතින් තමන් සිද්ධ කරගත්ත පින අනුමෝදන් කළා තමන්ගේ සහෝදරයෝ දෙන්නට. ඒ පින අනුමෝදන් කරනකොට ඒ සහෝදරයෝ දෙන්න ඒ පින හැල්ලු කරලා කතා කළා. එක්කෙනෙක් කියනවා ඔබේ පින අල්ලා දාපන් සාගරයෙන් එහාට කියලා. පින් අනුමෝදන් කරනකොට. පින් දෙනකොට පිනට නිග්‍රහ කරලා කතා කරපු නිසා ඒ සහෝදරයම තමයි දේවානම්පියතිස්ස වෙලා ලංකාවේ උපදින්නේ. සාගරයෙන් එහාට පින විසිකපන් කියවන්නේ. දැන් එතකොට ආයි සසරේ උපදිනවා සහෝදරයෝ දෙන්න සාගරෙන් දෙපැත්තේ. ඒ පින තවත් හැල්ලු කරපු අනික් කෙනා තමයි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ. නමුත් පස්සේ කාලෙ පින් අනුමෝදන් වෙනවා. ඉතින් නිග්‍රෝධයන් වහන්සේ නිසාම තමයි ධර්මාශෝක රජුව ආපහු දහමට ලැබි කෙනෙක් බවට පත් වෙන්නේ. මේ සහෝදර පිරිස සංසාර සම්බන්ධතා. එතකොට ඔබේ මගේ සම්බන්ධතා මේ ඥාති පිරිසගේ සම්බන්ධතා අපි සංසාරේ කොහොම සම්බන්ධතා ගොඩනගෙන්නේ කොහොම කටයුතු කරලා ඇද්ද සසරේ. මේ සසරේ ස්වභාවය ලෞතර බුදුරජාණන් වහන්සේ හැර අපිට වෙන කවුරු කියලා දුන්නද? ඉතින් ආංගර බල පරාක්‍රමයක් තියෙනවා උඩින් යොදුනක් යටින් යොදුනක්. ඉතින් නාගයෝ පවා යටත් ධර්මාශෝක රජුරවන්ට. එයින්දයි බල පරාක්‍රමයේ ඇතුලේ ඉන්න අර කිරිල්ලිට මේ ළඟට කූඩුව යවහම අයි ගිලිලා යන්න බෑ. මේ හිමාලයේ ගිලිලා ගියා නම් කවුරු හොයන්නද? නමුත් ඒ තේජස නිසා යන්න පුළුවන් කමක් නැහැ. තමන්ගේ ඉදිරියෙන් යන සුනකයෙකුට රජුරෝ කිව්වොත් උතන නවතින්න කියලා කෑම වතුර නැතුව මෙරළ වැටෙනකන් උනත් එතනින් එහාට යන්න බෑ. ඒක බල පරාක්‍රමයක්. ඒව සංසාරි පිං කරලා කරගත්ත ප්‍රාර්ථනා. ඉතින් කෙසේ වෙතත් සඳහන් කළේ ලෞතර බුදුරජාණන් වහන්සේ අසීමාන්තික අචින්තේය අප්‍රමාණ ගුණයකින් යුක්තයි කියන කාරණයට කරුණු කොච්චර මේ ධර්මයේ තුල සඳහන් කරන්න පුළුවන්ද? අන්න ඒ නිසා ධර්මයේ සඳහන් කළේ සියලු මහ බෝසත්වරු මේ ලෝකේ උපදිනකොට పూర్ව භාග සෝමනස්ස සහගත අසංකාරික ඥාන සංප්‍රයුක්ත විපාකසිතකින් මනුලෝ උපදින නිසා මේ අන්තිම ජීවිතයේ මනුස්ස වර්ෂ අසංකේයයක් ආයුෂයි කියලා. බෝසතාණන් වහන්සේලාගේ අන්තිම ජීවිතයේ මනුස්ස වර්ෂ අසංකේයයක් ආයුෂයි කියලා සඳහන් කරනවා. ආන්ගේ පිනට ඒ නිසා සියලු බෝසත්වරු අසංඛ්‍ය ආයුෂ්කයි කියලා සඳහන් කරනවා කියලා තියෙනවා. ඒ පිළිබඳව විස්තර කියලා තියෙන්නේ දීඝනිකායේ මහා පදාන කියන සූත්‍ර දේශනාවේ අට කතාවේ. භාග්‍යතුන් වහන්සේට අවශ්‍ය නම් මහා කල්පයක් වැඩ ඉන්න පුළුවන් කියන කාරණාව. භාග්‍යතුන් වහන්සේගේ ආයුෂය වෙලා සඳහන් කරනවා පිරිනිවන් පානවා නම් වර්ෂ අසංකේයයක් වැඩ ඉඳලා පිරිනිවන් පාන්න භාග්‍යතුන් වහන්සේට පුළුවන් කියලා. ඒකට උදාහරණ ගොඩාක් රහතන් වහන්සේලාත් පෙන්නනවා. අසංකේයයක් වැඩ ඉන්න පුළුවන් කියන කාරණාවට. ඒ අතර සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේට පුළුවන් නම් මාස 10ක් සමාපත්තියෙන් යුක්තව තමන් වහන්සේගේ රෝගය යටපත් කරන්න. මොකක්ද තිබුණ රෝගය? ලෝහිත පක්ඛන්දිකා කියන රෝගය. ධ්‍යාන බලයෙන් මාස 10ක් යටපත් කළා. එතකොට මාස 10කට පස්සේ නැවත රෝගය ඇති වෙනකොට ආයෙත් භාග්‍යතුන් වහන්සේට ඒ රෝගය යටපත් කරන්න බැරිද සමාපatti සෝයෙන්? ධ්‍යාන බලයෙන් කියන කාරණාව අහනවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ ධ්‍යාන ශක්තිය සමාපatti බලය තියෙන්නේ මාස 10ක් විතරද? නෑ, අවශ්‍ය නම් මහා කල්පයේ පුරාවටම රෝගය යටපත් කරලා වැඩ ඉන්න පුළුවන් කියන කාරණාව තහවුරු කරනවා. සමහර අය කියන්නේ ආයුෂ් කල්පේ නම් ජීවත් වෙලා වැඩ ඉන්න කාලේ විතරක් කියලානේ.
ජීවත් වෙන කාලය තමයි ආයුෂ් කල්පය. ඒක වැරදි, ඒක මිත්‍යා දෘෂ්ටියක් කියන කාරණාව මනවින් පැහැදිලි කරනවා කප්පන්ති ආයු කප්පං කියන කාරණාව පැහැදිලි කරන තැන. මේ මතයට මහා සීව මහරහතන් වහන්සේ තමයි අර තර්කය ඉදිරිපත් කරන්නේ. මාස 10කට රෝගය යටපත් කරන්න පුළුවන් නම් මාස 10න් 10ට උනත් රෝගය යටපත් කර කර ආයුෂ් කල්පයේම වැඩ ඉන්න පුළුවන් කියලා. මහා සීව තෙරුන් වහන්සේ තමයි ඒ තර්කය නගන්නේ. ඊළඟට පින්නතේ සඳහන් කරනවා ලෞතර බුදුරජාණන් වහන්සේගේ 이르දි බලය මේ ලෝකේ කාටද අව탁සීරු කරන්න පුළුවන් කියලා. රහතන් වහන්සේලාටත් අවුරුදු දහස් ගණන් පවතින 이르දි දක්වන්න පුළුවන් නම් ඒ භාග්‍යතුන් වහන්සේට ඊට වඩා 이르දි දක්වන්න බැරිද කියලා. රහතන් වහන්සේලා කොතනද අවුරුදු දහස් ගණන් 이르දි දක්වලා තියෙන්නේ? ඒ පින්නතුනේ හොඳ උදාහරණයක් නේ අපේ මහසෑය. මහසෑය ධාතු ගර්භයේ ඇතුලේ ධාතුන් වහන්සේලා තැන්පත් කරාම රජුරුවන්ගේ ඉල්ලීමට අනුව කරඬුවේ වැඩ හිටපු ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා කරඬුවෙන් එළියට වැඩලා ලෞතර බුදුරජාණන් වහන්සේගේ ජීවමාන බුද්ධ රූපය මවාගෙන එදා උපවත්තන සාල වනෝද්‍යානයේ පරිනිර්වාණ මංචකයේ සැතපීලා හිටියේ යම් විදිහකටද අදත් ධාතු ගර්භය ඇතුලේ ඒ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ භාග්‍යතුන් වහන්සේගේ ජීවමාන රූපකයෙන්මයි. කොතන වැඩ හිටියා වගේද? පරිනිර්වාණ මංචකයේ වැඩ හිටපු විදිහට. මොකද දුටුගැමුණු රජුරු එහෙම ආරාධනාවක් කළානේ. තැම්පත් කරන්න කලින් අහසට පැන නැගලා බුද්ධ රූපය මවාගෙන යමක මහා ප්‍රාතිහාර්ය දක්වන්න ඒ ධාතුන් වහන්සේලාට පුළුවන් නම් ස්වාමීනි මා සකස් කළ මේ ස්වර්ණමය මණ්ඩපයේ මත භාග්‍යතුන් වහන්සේ ශාසනය පවතින තුරුම පරිනිර්වාණ මංචකයේ වගේ වැඩවසන සේක්වා කියලා. ඉතින් මේ විදිහටම භාග්‍යතුන් වහන්සේගේ රූපකය මවාගෙන සවනක් ගන බුද්ධ රශ්මි ජාලා විහිදුවම තමයි අදත් වැඩ ඉන්නේ. ඉතින් ඒ නිසායි අතීතයේ මහා පඬිවරු මේ සෑය වන්දනා කරන්න ගාථාවක් නිර්මාණය කළේ. පාලියෙන් සයති කියලා කියන්නේ නිදා ගන්නවට. නමුත් මේ ගාථාවේ තියෙන්නේ කොහොමද? සයින්සූ කියලා. ඒ සයින්සූ කියලා කියන්නේ අතීත කාලයි. සයින්සු කියහම නිදාගත්තා හ වෙනවා. සයින්සු යස්මින් සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං. සුගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ස්වර්ණ වර්ණ වූ බුද්ධ කය නිර්මාණය කරගෙන මේ මහසෑය ඇතුලේ සැතපුණාහ. සුවන්න මාලීති පතීත නාමං යම් තැනක භාග්‍යතුන් වහන්සේ එහෙම සැතපීලා ඉන්නවද එතන ප්‍රසිද්ධයි ස්වර්ණමාලී මහසෑය කියලා. වන්දා මහං තූපවරං මහග්ගං ඒ මහා අනර්ග අග්‍ර වූ සෑය මා විසින් වඳිමි කියලා තමයි අපි ඔය ගාථාව කියලා වඳින්නේ. එතකොට එදා ධාතුන් වහන්සේ වඩා හිඳවලා රහතන් වහන්සේලා පූජා කරලා මල් අදිෂ්ඨාන කළාට පස්සේ තාමත් ඒ මල් මේ දැන් නෙලලා පූජා කළා වගේ පැන් ගිහපු දිය බිඳිති දරාගෙනම තාමත් සුවඳ හමනවා. එදා ඇතුලේ දැල්ලපු යම් පහනක් තිබුණා නම් මේ දැන් දැල්ලපු සුවඳ තෙල් පහන් වගේ තාමත් ඒ පහන් සුවඳ දිදී දැල්වෙනවා. එදා වනාපු සුවඳ මිශ්‍ර වැලි යම්සේ සුවඳ හැමුවද අදත් ඒ වැලි ඒ විදිහටම සුවඳ හමනවා. එතකොට අපි මේ කාරණාව කියන්නේ ධර්මයේ පොතේ පතේ සඳහන් නිසානේ. අපි කවුරුවත් මහසෑය ඇතුළට ගිහිලා බැලුවේ නෑනේ. නමුත් පින්නතුනි බාතිකාභය මහරජුරු රහතන් වහන්සේලා එක්ක ගියානේ මහසෑය ඇතුළට. ඉතින් බාතිකාභය රජුරු කොහොමද ඇතුළට එක්ක ගියේ කියන කාරණාව ටිකක් දීර්ඝව විස්තර කළ යුතු කරුණක්. මොන තරම් ශ්‍රද්ධාවක් තිබුණද කියන කාරණාව අපිට තීරණය කරන්න බෑ පින්නතුනි. අපි දන්නවා මහසෑය කොච්චර උසද කියලා. බාතිකාභය රජුරු තමයි මේ මුළු සෑයම
තන්නේ කරම සමම්පිච්ච මල් වලින් වහපු එකම රජුරු. හිතන්න සමම්පිච්ච මලෙන් මේ සෑය වහන්න කොහොම කර්තව්‍යයක් කරන්න ඕනේද කියලා. අක්කර ගානක සමන් මල් වවලා සමම්පිච්ච වවලා රත් හඳුන් අඹරලා කල්කයක් හදලා ඉස්සරලා සෑය පුරාම මේ කල්කය ආලේප කරලා තලපයක් වගේ සමල් මල් නෙලලා ගෙනල්ලා අර කල්කය තුල මල් නැට්ටෙන් නැට්ට මැට්ටෙන් නැට්ට මලින් මල ගෑවෙන්න අර සඳුන් කල්කේ තියෙනවා. මල් නටුව සඳුන් කල්කේ ඇතුළට යනවා. මල ඒ නිසා රැඳිලා තියෙනවා. තීරණය කරන්න පුළුවන්ද කී කාලයක් මේ වැඩේ කරන්න ඇද්ද කියලා. මුළු සෑයම සමන් මලින් වහන්න. සමන් මලින් මුළු සෑයම වහලා මල් පරවෙන නිසා ජල මෝටර යොදලා සෑය මුදුනට ඊටාම සියුම් ජල බිඳිති යොමු කරලා තියෙනවා. ඒ ජලය ලබා ගන්න සකස් කරගත්ත පොකුණු දෙකත් අදත් මහසෑය දෙපැත්තේ තියෙනවා. වාතිකාවේ රජුට හදාපු පොකුණු එකක් තමයි රුවන්වැලි සෑයේ පන්සලේ මිදුලේ තියෙන ලොකු පොකුණ. අනික් පොකුණ එහා පැත්තේ තියෙනවා. මෙහෙම කෙනෙකුට කරන්න හිතක් පහළ වෙනවා කියන කාරණාව හිතන්න. සමම්පිච්ච මල කියන්නේ කොච්චර පුංචි මලක්ද? ඒ පූජාව කරපු වාතිකාවේ රජු ඊට පස්සේ මුළු සෑ මළුවේ සියලු ගේට්ටු අවහිර කරලා ජලය පුරවලා මුළු ගල් මළුවම නිල් මානෙල් මලින්ම වහනවා. එහෙමත් පූජාවක් කරලා රජු ඊළඟට අදිෂ්ඨානයක් කරනවා මට මගේ මුත්තණුවන් දකින්න ලැබුණේ නැත්තම් මෙච්චර කරලත් මම මේ සෑ මළුවේ උපවාස කරලා මැරෙනවා කියලා. රජු උපවාසයේ පටන් ගත්තා. දවස් ගණන් ගෙවිලා යනවා. රහතන් වහන්සේලා අදිෂ්ඨාන කරලා බැලුවා මොහු කරන්නේ ඇත්තම උපවාසයක්ද නැත්තම් මේක නිකන් ව්‍යාජ එකක්ද කියලා. ඇත්තටම භාග්‍යතුන් වහන්සේ දකින්න ලැබුණ නැත්තම් රජුරෝ මළුවේම මිය යනවා කියලා දැනගත්තා. ඊට පස්සේ රහතන් වහන්සේ නමක් තමයි සෑය ඇතුළට රජුරෝ එක්කරගෙන යන්නේ. ඒ ගිහිල්ලා පෙන්නනවා. මොකද ධාතු ගර්භය අඩි 120ක් දිගයි මහසෑය ඇතුලේ. සම්පූර්ණ බුද්ධ චරිතය 550 ජාතක කතා ඒ සියල්ලම සිතුවමට නගලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. ලෞතර භාග්‍යතුන් වහන්සේත් දැකලා මේ සියලුම කාරණා දැනගෙන රජුරු එළියට ආවට පස්සේ ඇතුලේ තියෙන දේවල් මිනිස්සුන්ට බලා ගන්න. විශාල මණ්ඩපයක් හදලා මහසෑය ඇතුලේ තිබිච්ච සියල්ල සිත්තම් කරලා තිබුණා කියලා කියන්නේ වාතිකාවේ රජුරුවන්ගේ කාලේ. ආංගිදා රජුරුව දැක්කා රහතන් වහන්සේලා අදිෂ්ඨාන කරපු පහන් තාම දැල් වෙනවා මල් තාම සුවඳ හමනවා සුවඳ වැලි වලින් තාම සුවඳ නිකුත් වෙනවා කියන කාරණාව රජුරුව මනාව ප්‍රකාශ කරනවා රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානය. එතකොට අවුරුදු දහස් ගණන් ඉදිරියට පවතින අදිෂ්ඨාන කරන්න රහතන් වහන්සේලාට පුළුවන් නම් ඒ භාග්‍යතුන් වහන්සේට මහා කල්පයක් වැඩිින් අදිෂ්ඨාන කරන්න බැරිද? පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ධාතුන් වහන්සේලා අදිෂ්ඨාන කළා. පිරිනිවන් පාන්න කලින් ඒ ධාතුන් වහන්සේලා බෙදලා දුන්නා. නැවත අජාසත් රජුගේ ධාතුන් වහන්සේලා එකතු කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 7යි දවස් 7යි මාස 7ක් අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් ඒ ධාතුන් වහන්සේලාට බුද්ධ පූජාව කළා. වර්තමානයේ බුද්ධ පූජාවට හුඟක් දෙනා බණිනවනේ. මොකද මේ කාලේ බොහෝ මිනිස්සුන්ගේ කල්පනාව රට දුප්පත් වෙලා තියෙන බුද්ධ පූජාවෙින්ද කියලා. මොකද ආහාර ගොඩක් අහක යනවා කියලා මිනිස්සුන්ට හුඟක් දුකයි වගේ. ඒ හින්දා මේක අඥාන ක්‍රියාවක් හැටියට දකින්නේ. සමහර අය බුදුදහම සහ මිත්‍යාව කියලා බුද්ධ පූජාව පෙන්වන්නේ. නමුත් මේක මිත්‍යා දෘෂ්ටික වැඩක් නම් අපිට ඒ ආදර්ශය ඉස්සරලම දෙන්නේ මේ ශාසනයේ තුන්වෙනි ශ්‍රාවකයා. එහෙනම් සාරිපුත්තයන් වහන්සේ තමයි පළවෙනි මිත්‍යා දෘෂ්ටිකයා වෙන්න ඕනේ. මහා කාශ්‍යපයන් වහන්සේ.
ඒ මහ උතුමන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානය අපිට කියලා දීලා ඒක ක්‍රියාවෙන්ම පෙන්වුවා සර්වඥ ධාතුන් වහන්සේට පූජා කරනවා කියලා කියන්නේ ජීවමාන භාග්‍යතුන් වහන්සේට කරන පූජාවයි කියන කාරණාව. ඉතින් ඒ නිසා අදත් ඒ භාග්‍ය අපි ලබලා තියෙනවා. නමුත් අද වගේම මිත්‍යා දෘෂ්ටිකයෝ එදත් බැන්නනේ. බුද්ධ පූජාවට එදත් බැන්නා. සක්‍ර දෙවියන්ට දරාගන්නම බැරි තැන ඇවිල්ලා මහා කාශ්‍යපයන් වහන්සේට කියනවා ස්වාමීනි දැන් ධාතුන් වහන්සේ තැන්පත් කරමුද කියලා. එයි කියලා ඇහුවම සඳහන් කළේ මිත්‍යා දෘෂ්ටිකයක දිගටම යන්නේ අවීචිත කියලා. ඒ යන්න වෙන අපායවල නැතුවද? නෑ බුද්ධ පූජා විවේචනය කළ අය කෙලින්ම ගිහිල්ලා තියෙන අවීචිතමයි. මොකද කළගුණ නොදන්න අය. ඒ ගැන කරුණු කියන්නේ මේ දහම තුල බොහොම දීර්ඝව කරුණු සාකච්ඡා කරන්න පුළුවන්. ඇයි කළගුණ නොදන්නවා කියලා කියන්නේ කියලා. ඉතින් ඒ නිසා අර සක්‍ර දෙවියන්ගේ ඉල්ලීමත් අනුව තමයි ධාතුන් වහන්සේ තැන්පත් කරන්නේ මහ පොළොව යට. එදා මහ පොළොව යට මාලිගාවක් හදලා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඊට උඩින් චෛත්‍යයක් හදලා ධාතුන් වහන්සේ මෙතන වැඩ ඉන්නවා කියන කාරණාව කිසි කෙනෙකුට දැනගන්න බැරි වෙන්න තමයි ඒ කාරණාව නිමා කරන්නේ. පස්සේ ධර්මාශෝක රජුරුව අවුරුදු 200 ගානකට පස්සේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 200 ගානකට පස්සේ ධාතුන් වහන්සේලා හොයන්නේ. නමුත් හැම තැනම හෙව්වත් හම්බුන්නේ නැහැ. ඒක භික්ෂුන් වහන්සේ නමක් කියනවා මහරජතුමනි ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා මම හිතන තැනක් තියෙනවා. මොකද මගේ ගුරුවරයා බොහොම වයසයි. උන්වහන්සේ හැමදාම ගිහිල්ලා වඳින තැනක් තියෙනවා. එතන ගිහිල්ලා බලහම තියෙන කළුගල් වලින් හදපු චෛත්‍යයක්. ඒ චෛත්‍ය හාරලා කඩලා බැලුවා ධාතුන් වහන්සේලා තිබුණේ නැහැ. ඒ ස්ථානයේ තමයි වර්තමානයේ අපි වාලකණ්ඨක චෛත්‍යය කියලා ගිහිල්ලා වන්දනා කරන්නේ. නමුත් අර භික්ෂුන් වහන්සේ තරයේම කියනවා මෙතන ධාතුන් වහන්සේ වැඩ ඉන්න ඕනේ කියලා. රජු ඊට පස්සේ මහ පොළොව හාරවන්න පටන් ගත්තා. එතකොට මාලිගාවක සලකුණු හම්බ වෙනවා. මනාව මාලිගාව සුද්ධ පවිත්‍රක පිටපැත්තෙන් පාදගත්තා. දොරවල් තියෙනවා අරින්න. දොරවල් ගණනාවක් තියෙනවා. ඒ දොරවල් සියල්ලම අරගෙන යනකොට එක දොරක් තියෙනවා. ඒ දොර එතනින් එහාට අරින්න බැරුව යනවා. ඒ දොර ගාව ගොඩ ගහලා තියෙනවා රන් රිදී මුතු මැණික් ගොඩක්. එතන හසුන් පතක් ලියලා තියෙනවා. දුප්පත් අය ඇවිල්ලා මෙතනින් එහාට එළියට යන්න එපා. ඇතුළට යන්න එපා කියලා. මේ රන් රිදී මුතු මැණික් අරන් යන්න ඇතුළට එන්න එපා කියලා කියන්නේ. ඒ කියන්නේ ධාතුන් වහන්සේ පරිහරණය කරන්න ධාතුන් වහන්සේ ළඟට යන්න දුප්පත් අය සුදුසු මදි කියලා කියන්නේ. වෙනතර වැරදියට හිතන්න එපා. මේ දුප්පත් අය කියලා කියන්නේ ආර්ථිකයෙන් දුප්පත් අය ගැන නෙමෙයි කියලා තියෙන්නේ. සීලයෙන් දුප්පත් අය ගැන. සිල් නැතුව එන්න එපා බුදුරජාණන් වහන්සේ ගාවට කියලායි මේ කියලා තියෙන්නේ. ඉතින් ආන් ඒ වෙලාවේ රජුරවන්ට ගොඩක් දුක හිතෙනවා. මං වාගේ රජෙකුටත් දුප්පත් කීවද කියලා. මොනතරම් ශ්‍රද්ධාවෙන්ද විහෙර විහාර 84000ක් හදවලා තුන්වෙනි ධර්ම සංගායනාව කරවලා මහජනයාට පින් පුරව ගන්න මේ විහෙර විහාරවල ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නයි මේ හොයන්නේ. දීප චක්‍රවර්ති මටත් දුප්පත් කීවද කියලා. හැබැයි නැවත හසුන්පතක් තියෙනවා. ඒ හසුන්පතේ ලියලා තියෙනවා අනාගතයේ පියදාස නම් රජෙක් මේ ධාතුන් වහන්සේලා මෙතනින් අරගෙන මහජනයාගේ හිතසුව පිණිස 84000ක් විහෙර විහාරවල තැන්පත් කරනවා කියලා. එතකොට තමයි රජුරවන්ට ලොකු සතුටක් ඇති වෙන්නේ. දිත්තේ බෝ අයේන මහා කස්සපත්තේරේන ආර්ය වූ මහා කාශ්‍යපයන් වහන්සේ එහෙනම් මාව දැක්කා කියලා ඇති වෙන ප්‍රීතිය දරා ගන්න බැරුව වම් අත මිටමලෝලා දකුණු අතට පාරක් ගහගත්තා කියලා කියන්නේ. ඊට පස්සේ තමයි ධාතුන් වහන්සේලා වන්දනා කරලා පූජා පවත්වලා එළියට ගන්නේ. නමුත් දොර අර ගන්න බැරුව සෑහෙන ප්‍රශ්නකට මුහුණ දීලා හිටියා. රජුරුවන්ගේ මේ ස්වභාවය දන්න සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මාතලී දිව්‍ය පුත්‍රයා තමයි මෙතෙන්ට එවන්නේ මේ දොර ඇරලා දෙන්න කියලා. ඉතින් තරුණයෙකුගේ වෙසක් අරගෙන දුන්නකුත් ඊතලයකුත් අරන් ඇවිල්ලා මහරජා මම ඇරලා දෙන්නම් දොර කියලා. දුනුදිය ඊතලයක් යොදලා දුනුදිය මුදා හරින්නේ මේ දොරේ එක ඇණයකට.
ඒ ඇනේට ඊතලේ වැදෙනවත් එක්කම දොර ඇරෙනවා. මොකද වෙන කාටවත් මේක අරින්න බැරි ජම්බුද්දීපේ හිටපු කිසිම ඉංජිනේරියෙකුට අරින්න බැරි වුණා. මොකද ප්‍රහේලිකාවක් විදිහට තමයි මේ දොර වහලා තියෙන්නේ. ඉතින් ඒක අරින්න දන්න කෙනෙක් ඉන්න ඕනේ. ඉතින් එදා දොර අරිනකොටත් මහා කාශ්‍යපයන් වහන්සේ දැල්ලපු පහන් තාම දැල් වෙනවා. මහා කාශ්‍යපයන් වහන්සේ පූජා කරපු මල් තාම ඒ විදිහම සුවඳ හමනවා. මහා කාශ්‍යපයන් වහන්සේ වනාපු සුවඳ වැලි තාමත් සුවඳයි. හැමදාම සුද්ධ පවිත්‍ර කරන කුටියක් වගේ සර්වඥ ධාතුන් වහන්සේ වැඩ ඉන්න කුටිය ඒ වගේමයි. මෙන්න මේ කාරණාවන් අපිට මනාව පැහැදිලි කරනවා මාලා මා මිලා යන්තු. මේ මල් නොමැල වේවා, මේ පහන් එලෙසම දැල් වේවා, මේ සුවඳ එලෙසම හමත්වා කියලා රහතන් වහන්සේලා යම් දවසක කළා නම් යම් තැනක අදිෂ්ඨානයක්, ඒ අදිෂ්ඨානයේ තාමත් එහෙම ඒ විදිහටම තියෙනවා නම් ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කල්පයක් ආයි වළඳන්න ඕන කියලා අදිෂ්ඨාන කළොත් භාග්‍යතුන් වහන්සේට වැඩ ඉන්න බැරිද කියන කාරණාවයි මේ කරුණු රාශියක් දක්වලා අපිට කරුණු තහවුරු කරවලා අපහසරයක් අහන ප්‍රශ්නය. භාග්‍යතුන් වහන්සේට බැරිද මහා කල්පයක් වැඩ ඉන්න? එහෙනම් සතර 이르දිපාද වඩාපු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවශ්‍ය නම් මහා කල්පයක් වැඩ ඉන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් සඳහන් කරනවා ජම්බුද්දීපය කියලා කියහම දැන් ධර්මාශෝක රජුගේ ජම්බුද්දීපයේ අධිපතියන්නේ. ඒතර ජම්බුද්දීපයේ අධිපති කියලා කියහම ජම්බුද්දීපේ කොයිතරම් විශාලද කියන කාරණාව පැහැදිලි කරනවා. මේ ලෝකේ මහත් දීප කීයද? 4යි. ජම්බුද්දීපයයි, උතුරු කුරු දිවයිනයි, පූර්ව විදේහයයි, අපරගෝයානයයි. මේ සතර මහා දිවයිනට සක්විති රජෙක් පහළ වෙන්නේ. ඒතර ධර්මාශෝක රජු සක්විති රජෙක් නෙමෙයි. ධර්මාශෝක රජු දීප චක්‍රවර්ති. ඒ කියන්නේ මේ හතරෙන් එකකට රජ වෙච්ච කෙනෙක්. ඒතර ධර්මාශෝක රජු මේ සතර මහා දිවයිනේ විශාලතම දිවයින බවට පත් වෙන ජම්බුද්දීපේ මහරජු. ඒතර ජම්බුද්දීපේ කියලා කියන්නේ සෝවියට් රුසියාවෙන් පටන් ගත්තාම ඉස්පාඤ්ඤේ පෘතුගාලය හරහා පැතිරලා යන අති සුවිශේෂී භූමියක්. වර්තමානයේ ලෝක සිතියමෙන් දැක්කොත් ආසියා සහ යුරෝපා මහද්වීපයට තමයි ජම්බුද්දීපය කියලා කියන්නේ. ඉතින් ජම්බුද්දීපය ලංකාව නෙමෙයි කියන කාරණාවම මනාව පැහැදිලි කරනවා පෝතලිය සහ පහාරාද සූත්‍ර අට කතාවල් වල. මේ ත්‍රිපිටකයේම ඒ බව කියලා තියෙනවා ජම්බුද්දීපේ කොයි වගේද ජම්බුද්දීපේ මොකක්ද කියලා. ඉතින් ඒ නිසා මේ ලෞතර භාග්‍යතුන් වහන්සේගේ ආයුෂ් කල්පය කියහම මේ ආයුෂ් කල්පය කොච්චරද කියන කාරණාවයි මේ පැහැදිලි කරන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේට අවශ්‍ය නම් පුළුවන් ඒසා දීර්ඝ කාලයක් වැඩ ඉන්න. නමුත් ඉතින් ආනන්ද හාමුදුරන්ගෙන් ආරාධනාවක් ලැබුණෙත් නැහැ. වෙන ආරාධනා කරන්න කෙනෙකුත් නැහැ. පස්සේ නම් ආරාධනා කළා ස්වාමීනි. ලෝක සත්වයාගේ හිතසුව පිණිස මහා කල්පයක් වැඩ වාසය කරනසේක්වා කියලා. නමුත් සඳහන් කළා ආනන්දයිනි මම ඔබට අවස්ථා 3ක් අවස්ථාව දුන්නා. නමුත් මේ අවස්ථා 3ේම ඔබ මට ආරාධනා කළේ නැහැ. ලෞතර බුදුවරු කවදාවත් ගන්න තීරණය වෙනස් කරන්නේ. මං අදිෂ්ඨාන කළා අහවල් කාලේ පිරිනුවම් පාන්න. මේන් මාස මෙච්චරක් ගත වුණාම පිරිනුවම් පානවා කියලා මං තීරණය කළා. ඒ තීරණය ආයෙ වෙනස් වෙන්නේ නැහැ ආනන්ද කියලා කියන්නේ. බුදුවරුන්ගේ තීරණ වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. ඉතින් කෙසේ වෙතත් මම කියන්නේ අපට වාග්ය තියෙන්නේ නැතුව ඇති. භාග්‍යතුන් වහන්සේ දැක දැකම නිවන් දකින්න. නමුත් මේ මරණ සති භාවනාව කතා කරන මේ දේශනාවෙන් ආයු කාලයේ කොහොමද භාග්‍යතුන් වහන්සේගේ ආයු කාලයේ කොහොමද ආයුක්කය කම්මක්කය උභයක්කය උපච්ඡේ දෙක කියන්නේ කොහොමද කියන කාරණාවල් ටික අපි සාකච්ඡා කළා. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙමින් තියෙන නිසා නිමා කරමු.